හිතේ ලොකු බරක් හිර කරගෙන කවුරුත් නැති වෙලාවට අඬන "ඇයි මට මෙහෙම වුනේ" කියලා 1000 වාරයක් හිතින් ප්‍රශ්න කරන ඔයා වෙනුවෙන්. සමහර විට ඒ රිදවීම් ආවේ ඔයා පණ වගේ ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන්න ඇති. එහෙම නැතිනම් ඔයා ගොඩාක් විශ්වාස කරපු යාළුවෙක්ගෙන් වෙන්න ඇති. ඒ වේදනාව ඔයාට නිින්ද නොයන රාත්‍රීන් ගණනාවක් උරුම කරලා දෙන්න ඇති. හැබැයි අද මේ වීඩියෝ එක බලලා අහලා ඉවර වෙද්දි ඒ අතීතයේ යකඩ දම්වැල් වලින් මිදිලා නිදහස් හුස්මක් අරන් ඔයා ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් නිදහසේ මේ වීඩියෝ එක බලන ගමන් මම මේ කියන දේවල් හොඳට අහගෙන ඉන්නකෝ. අපි කෙනෙක්ට වෛර කරනවා කියන්නේ අපිවම හිර කරගන්න මානසික හිරගෙදරක ඒ පුද්ගලයාවත් සිරකරුවෙක් විදිහට තියාගන්න හදන එක. හැබැයි මතක තියාගන්න ඒ සිරගෙදර පාලකයා වෙන්නෙත් ඔයාමයි. ඔයා ඒ අයට දඬුවම් දෙන්න හිතාගෙන වෛරය කියන ගින්දර අතින් අල්ලගෙන ඉන්නවා. ඒත් ඇත්තටම පිච්චෙන්නේ ඒ අයගේ අත නෙවෙයි ඔයාගේ අත. ඔයාට රිද්දපු කෙනා සමහර විට සුවසේ නිදා ගන්නවා ඇති. නැතිනම් hina වෙලා ඉන්නවා ඇති. හැබැයි ඔයා ඒ රිදවීම ආයෙත් මතක් කරලා ඔයාගේ වර්තමානය විනාශ කරගන්නවා. සමාව දෙනවා කියන්නේ ඒ සිරගෙදර දොර ඇරලා ඒ පුද්ගලයාව එළියට දාන එක නෙවෙයි. ඔයා ඒ සිරගෙදරින් එළියට එන එකයි. දැන් අපි බලමු මේ තත්ත්වයන්ගෙන් අපි මිදෙන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ වේදනාව පිළිගන්න. රිදුනේ නෑ වගේ රඟපාන්න එපා. අඬන්න ඕනි නම් අඬන්න. ඒ වේදනාව ඔයාගේ ශරීරයෙන් එළියට යන්න ඉඩ දෙන්න. ඔව් මට රිදුනා. ඒත් ඒක මගේ අවසානය නෙවෙයි කියලා ඔයා ඔයාටම තේරුම් කරලා දෙන්න. ඔවුන්ගේ පැත්තෙන් බලන්න. නමුත් වැරැද්ද සාධාරණීකරණය කරන්නේ නැතුව. සමහර විට ඒ අයට ඔයාට රිද්දුවේ ඒ අයගේම නොදන්නාකම නිසා වෙන්න ඇති. සතුටින් ඉන්න මිනිස්සු අනිත් අයට රිද්දන්නේ නැහැ. රිද්දන්නේ හිත ඇතුලේ තුවාල තියෙන මිනිස්සු. ඒ නිසා ඔවුන් ගැන වෛර කරනවා වෙනුවට අනුකම්පා කරන්න. Keep the lesson. පාඩම පමණක් ඉතිරි කරගන්න. පුද්ගලයා අතහරින්න. හැබැයි ඒ අත්දැකීම ඔයා ගන්න. මේ දේ නිසා ඔයා ඉගෙන ගන්නේ මොකක්ද? මිනිස්සු හඳුනා ගන්න විදිහ ඔයා මේ අවස්ථාව තුළින් හඳුනා ගන්න ඇති. නැතිනම් ජීවිතේ තව දුරටත් ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරනවද කියලා ඔයා ඉගෙන ගන්න ඇති. ඒ පාඩම ඔයාගේ අනාගතයට ආයුධයක් කරගන්න. අවසානයේ නිහඬව සමාව දෙන්න. ඒ අය ළඟට ගිහින් මම ඔයාට සමාව දුන්නා කියලා කියන්න අවශ්‍ය නැහැ. ඔයාගේ හදවත ඇතුලෙන් ඔවුන්ව නිදහස් කරන්න. මේ වගේ අත්හැරීම කියන්නේ පරාජයක් නෙවෙයි. ඒක ලොකු ජයග්‍රහණයක්. ඔයා අත්හරින ඒ පරණ මතකයන් අස්සේ අලුත් ලස්සන දේවල් වලට ඉඩක් හැදෙනවා. අලුත් මිනිස්සු, අලුත් හීන, අලුත් සිනහවල් ඔයාගේ ජීවිතයට එන්න මග බලාගෙන ඉන්නවා. ඔයාව රිද්දපු අයට දෙන්න පුළුවන් ලොකුම දඬුවම ඔවුන් නැතුවත් ඔයාට සතුටින් සාර්ථකව ජීවත් වෙන්න පුළුවන් කියලා පෙන්වන එක. මේ වීඩියෝ එක අවසානයේ ඔයා S2 පියාගෙන එක හුස්මක් අරන් හිතන්න මම අද ඉඳන් නිදහස්. මේ ලෝකය හරිම ලස්සනයි. ඒ ලස්සන මම අද ඉඳන් දකිනවා. මගේ හිත හරිම නිදහස්. ඉතින් ඔයාගේ වටිනා කාලය වැය කරලා මාව බලාගෙන අහගෙන හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. නැවත දවසක එනකල් ඔයා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.